ඔන්න ඉතින් අපි අද කියන්න යන්නේ මේ ලෝකේ තියෙන දිගම දුම්රිය ගැන. අපි මීට කලින් ලෝකේ දිගම මගී දුම්රිය ගැන විස්තර අරගෙන ආවා. ඔයගොල්ලොන්ට මතක ඇති. මේ කියන්න යන්නේ ඕනෑම වර්ගයක දුම්රියක් ගත්තොත් ලෝකේ දිගම දුම්රිය ගැන. මේ දුම්රියේ නම BHP Iron Ore Train. මේකත් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේම තමයි. අපි කලින් කියපු ලෝකෙ දිගම මගේ දුම්රිය කිලෝමීටරයක් තරම් දිග නොවුනත් මේ BHP Iron Ore දුම්රිය කිලෝමීටර් 7.5ක් දිගයි. මේ දුම්රිය භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්. ඉතින් මේකේ වැගන් 682ක් තියෙනවා. ඇත්තටම මගී ප්‍රවාහන දුම්රියක් නොවන නිසා ඒවා මැදිරි විදියට හඳුන්වන්න බෑ. මේ දුම්රිය ධාවනය වෙන්නේ එන්ජින් 8ක බලයෙන්. මේ දුම්රියෙන් ප්‍රවාහනය කරන්නේ යපස්, ලෝහ, ගල්, පස් වගේ දේවල්. එකවරකට ටොන් 82000ක බරක් මේ දුම්රියෙන් අරගෙන යන්න පුළුවන්. හැම වැගන් එකකම ටොන් 100ක් 120ක් වගේ බර පටවගෙනයි යන්නේ. ඕස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයේ ඉඳන් හෙඩ්ලන්ඩ් වරාය දක්වා තමයි මේ දුම්රිය ගමන් ගන්නේ. පිල්බරා කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රධානම යපස් නිෂ්පාදන ප්‍රදේශයක්. මේ දුම්රිය ආරම්භ වෙන්නේ 1968 අවුරුද්දේ. ඒත් මේ දුම්රිය ලෝකෙ දිගම දුම්රිය විදිහට ගිනස් වාර්තාව පිහිටුවන්නේ 2001 ඔක්තෝබර් 21 වෙනිදා. මේ දුම්රියට එන්ජින් 8ක් තිබුණත් රියදුරන් ඉන්නේ දෙදෙනයි. දුම්රියේ එක ගමන් වාරයකට පැය 6ත් 8ත් අතර කාලයක් ගත වෙනවා. ගමන් කරන්න තියෙන දුර කිලෝමීටර් 426ක්. දුම්රියේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 70ක් විතර. ලොකු බරක් අරගෙන යන නිසා ඊට වඩා වේගෙන් යන්න අමාරුයි. පිල්බරා ඉඳන් මේ දුම්රියෙන් හෙඩ්ලන්ඩ් වරායට ගේන ඛනිජ ද්‍රව්‍ය චීනය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව හා තායිවානය වගේ රටවලට අපනයනය කෙරෙනවා. ඉතින් මේ දුම්රිය ගෙනත් කොළඹ කොටුව ස්ටේෂන් එකේ නැවැත්තුවා කියලා හිතන්න. ඒකේ කෙළවරක් කොළඹ කොටුවේ නම් අනිත් කෙළවර ඉවර වෙන්නේ ප්‍රධාන මාර්ගයේ වනවාසල දුම්රිය ස්ථානයෙන්. මුහුදුබඩ දුම්රිය මාර්ගය සැලකුවොත් ඒකේ කෙළවර අවසන් වෙන්නේ දෙහිවල දුම්රිය ස්ථානයෙන්. කැලණිවැලි දුම්රිය මාර්ගය සැලකුවොත් ඒකේ කෙළවර අවසන් වෙන්නේ නුගේගොඩ ආසන්නයෙන්. මේ උදාහරණ අරගෙන ආවේ ලෝකෙ දිගම දුම්රියේ දිග හිතාගන්න පහසු වෙන්න. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.